කොහෙ ගියත් ඕකමනේ බං පදින්නේ. ඒකනේ බං. ගෙදර R50 එකේ හොනට් එකකුයි තියාගෙන අයි බං ඕකම පදින්නේ. ඔබ මාරලා යල්ලන්නේ බං. R50 හොනට් එකක් කියන්නේ කොල්ලෙක්ගේ කීනේ යන්නේ බං. ටීවී වගේ බයික් ගෙදර තියාගෙන. නැත්නම් ඔබ මේකම පදින්නේ. ඔක්කොම බයික් නේ ආදි. මං ඒක පැත්තත් මේක පැත්තත් මොකද බං වෙන්නේ ඉතින්? කොච්චර බයික් පැද්දා මම මේකට තමයි බං ආස. ඔබ මේක රාසනවාට මචං මෙයා කරු ගණන් ගන්න නෑනේ. ඒකනේ බං. LS කියන්නේ වැඩි කවුරුත් ගණන් ගන්න බයික් එකකුත් නෙමෙයි බං. අනිත් එක මේ බයික් වලට ගොඩක් කට්ටිය බයිනවා බං. මට කාගේවත් කැමැත්තක මැත්ත වැඩක් නෑ බං ආදි. මම පදින්නේ මම ආස වාහනේ. අනිත් එක මේක මම ගත්ත පළවෙනි වාහනේ බං ආදි. මේ බයික් එක කොහෙවත් මාව මග නතර කරලා නෑ. ඔය කට්ටිය කියන ලෙඩගොඩවල් ගා. ඒත් මේක කවදාවත් මම ලෙඩක් නම් දීලා නෑ. ඒක නම් ඇත්ත තමයි බං. අපිත් දැකලා තියෙනවනේ උඹ අවුරුදු ගානක් මේ බයික් එක පදිනවා. කවදාවත් උඹව මග නතර කරලා නෑ මේ බයික් එක. උඹට කවදාවත් ලෙඩක් දීලා නෑ තමා. උඹ කියන කතාව ඇත්ත තමයි බං. ඔව් නේද බං. අපි මොනවා කිව්වත් මේ බයික් එක පදින ගානේ බයික් එක වටිනාකම දන්නේ. ඒකනේ බං. මේ බයික් එකේ කොච්චර පණ වුණත් මේ බයික් එකේ මට පණ වගේ බං. ඔයා පදින වාහනේ මොකක් වුණත් ඒ වාහනේ ලස්සනට පදින්න වටිනාකමෙන් අඩු වුණත් වැඩි වුණත් ඒකත් එක කොල්ලෙක්ගේ හීනයක්.